සමග සම්බන්ධ වෙනවා. PCGT වැඩසටහන තුළින් තමන්ගේ ජීවිතය සාර්ථක කරගත් තවත් තරුණ ව්‍යවසායකයෙක්. ඔහු නලින්ද සම්පත් රණවිල. අපි නලින්දගෙන් කැමති දැනගන්නට මේ වන විට ඔබ සාර්ථක ව්‍යවසායකයෙක් හැටියට දියුණු වෙන්නට PCGT වැඩසටහන සම්බන්ධ වුණා. ඔබ මේ PCGT වැඩසටහනට සම්බන්ධ වුණේ කොහොමද කියන කාරණය පිළිබඳව අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න. මම නලින්ද සම්පත් මම සාමාන්‍ය ළමයෙක් හැම කෙනෙක්ටම වගේ මට පොඩි කාලේ ඉඳන් බලාපොරොත්තුවක් තිබ්බා ඉංජිනේරුවෙක් වෙන්න. ඉතින් මම ඒ සඳහා සෑහෙන මහන්සි වුණා. මම හොඳට ඉගෙන ගත්තා. අපස සාමාන්‍ය විභාගයෙන් ඉතා විශිෂ්ට සමත් වුණා. ඊට පස්සේ අපස උසස් පෙළ විභාගය සඳහා මම ගණිතාංශයෙන් ඉතාමත් හොඳට වැඩ කරගෙන ආවා. 2007 වසරේ උසස් පෙළ විභාගයෙන් මට ඉංජිනේරු විද්‍යාව හදාරන්න ලකුණු මදි වුණා. ඉතින් මම ආයමත් ඒ කියන්නේ 2008 වර්ෂයේ උසස් පෙළ විභාගයේ පෙනී සිටීම සඳහා මම නැවතත් උසස් පෙළ පන්ති සඳහා සහභාගී වුණා. කොහොමද 2008 වර්ෂයේදී මට උසස් පෙළ විභාගයෙන් ලබාගත හැකි වූයේ B1 C2 වැනි ලකුණු ප්‍රමාණයක්. ඒක ඉංජිනේරු විද්‍යාව හැදෑරීම සඳහා මට ප්‍රමාණවත් වුණේ නැහැ. ඒකෙත් මම කැලණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ පාඨමාලාවක් හැදෑරීමට සුදුසුකම් ලැබුවා. ඒ අතරතුර තමයි මට මේ PCGT කියන නම මුණ ගැහුනේ. ඒ අහම්බේ මුණ ගැහුනේ 2008 Java Sri Lanka exhibition එක. Java Sri Lanka exhibition එකෙන් තමයි BMC එක තිබ්බ මට ඒ මුණ ගැහුනේ. ඉතින් මම නොදැනුවත් මගේ මිතුරන් සමග නොදැනුවත් සාමාන්‍ය විදියට මේ එක්සිබිෂන් එක බලන්න ගියාට පස්සේ මට එහෙදි හිතුණා මේක අමුතු දැනක් මේක නිකන් කරලා බලන්න ඕනේ කියලා. මොකද ඒ දවස්වල මම කරලා තිබ්බ පාඨමාලාවට වඩා මේක චුට්ටක් වෙනස් කියලා මට අවබෝධයක් හිතුණා. මම ඒ Java Sri Lanka එක්සිබිෂන් එකේදී PCGT පාඨමාලාව හැදෑරීම සඳහා එතන ලියාපදිංචි වුණා. ඒ වෙලාවේ මට වැය වුණා රුපියල් 1000ක් මුදලක් වැය වුණා. ඒත් මම හිතුවේ නෑ ඒ වෙලාවේ ඒ මම වැය කරපු රුපියල් 1000ක් මගේ ජීවිතේ ඊටම පූර්ණ වෙනස්කමක් කරන්න හැකි වෙයි කියලා. ඉතින් ඒ වෙලාවේ මම ඒක ලියාපදිංචි වෙලා මාස 1ක් යන්නත් කලින් මාස 2ක් යන්නත් කලින් මට PCGT පාඨමාලාව සඳහා පාඨමාලාව ආරම්භ කිරීමේ අවස්ථාව ලැබුණා. ඇත්තටම ඒ දවස් මට තාමත් අද වගේ මතකයි. ඒ පෙබරවාරි 15 වෙනිදා. පෙබරවාරි 15 මම මුලින්ම PCGT පාඨමාලාව හැදෑරීම සඳහා ඒ පන්ති කාමරයට ආවා. පන්ති කාමරයට ඇතුල් වෙනකොටම මට නිකන් අමුතු හැඟීමක් ඇති වුණා. මොකද මම සාමාන්‍යයෙන් පොඩි කාලේ ඉඳන් මම ඉගෙනගත්ත හැම තැනකම ඉගෙනගත්ත ස්ථාන වලට වඩා මේක නිකන් අමුතුම හැඟීමක් කියන්න තේරෙන්නේ නැහැ. ඒ හැඟීම දෙන තැන කියලා මට හිතුණා. මම කුමාරී මට PCGT පාඨමාලාවට සහභාගී වෙච්ච මුල්ම දවසේම ඇත්තටම මට හිතුණා මේක මට දිගටම කරගෙන යන්න පුළුවන්. මට මේක කරන්න ලොකු ශක්තියක් මෙතන මේ ආයතනය තුළ තියෙනවා කියලා. ඉතින් මම දිගටම කැපවීමෙන් මේක කරගෙන ආවා. මට එදී හම්බුණා හොඳ ටීම් එකක්. හම්බුණා. ඒකෙදී මට ලැබුණ ලොකුම වරප්‍රසාදයක් තමයි ජීවිතේ පළවෙනි වතාවට රියල් ක්ලයන්ට් කෙනෙක්ට, ඒ කියන්නේ නියම බිස්නස් කාරයෙක්ට, නියම බිස්නස් කරන කෙනෙක්ට මෘදුකාංගයක් නිෂ්පාදනය කිරීම. ඇත්තටම මේක ලොකු අභියෝගයක්. අපි කොහොම හරි මම හිතුවා ඒ අභියෝගෙ මම කොහොමද ජය ගන්නවා කියලා. මොකද මට ඒ වෙලාවේ මම ඉගෙන ගත්තා. මගේ එකක් තිබ්බේ මගේ ටීම් එක. මගේ ටීම් එක ගැන මට ලොකු විශ්වාසයක් තිබ්බා. ඒ විශ්වාසය ඇති කළේ මේ PCGT කියන ආයතනයෙම. ඒ ආයතනයෙන් කරන ක්‍රියාකාරකම් වලින්. ඉතින් මේ ක්‍රියාකාරකම් ඔස්සේම අපි අපගේ විශ්වාසය තවදුරටත් දියුණු කරගෙන අපගේ ගුරුවරුන්ගේ ටියුටර්ස්ලාගේ විශ්වාසය වීඩියෝලා කෙරෙහි තියෙන විශ්වාසය තවතවත් දියුණු කරගෙන මම ඒගොල්ලන්ගේ උදව් සමගින් කොහොම හරි මාස 5ක් වෙන කෙටි කාලයක් තුළ මේ මෘදුකාංගය නිෂ්පාදනය කරලා ඉවර කරන්න මට අවස්ථාව ලැබුණා. Web technology, robot technology, business technology, micro technology, mobile technology ඇතුළු තොරතුරු සංවේදන තාක්ෂණයේ නවතම ප්‍රවණතා හඳුනා ගන්න. ඊපරපුරේ විස්කම් දැක්ම Java Sri Lanka 2010 පරිගණක මෘදුකාංග සහ අධ්‍යාපන ප්‍රදර්ශනය නොවැම්බර් මාස 19, 20 සහ 21 යන දිනයන්හිදී
ලේක් හවුස් ඉදිරිපිට ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේදී ඇතුළු වීම නොමිලේ. නලින්ද ඔබ ඉතා මහන්සියෙන් පාඩම් කරලා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළු වීම වරම් ලැබුණා. අත වශයෙන්ම ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට වරම් ලබන්න ඔබ ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඔබ එවැනි අවස්ථාවක් ලැබිලා ඔබ තීරණය කරනවා PCGT වැනි පාඨමාලාවක් තුළින් ඔබේ ජීවිතය ඉදිරියට ගෙන යන්න. මම මුලින්ම දැනගන්න කැමතියි ඔබ මෙවැනි වෙනස් තීරණයක් ගන්න බලපාපු හේතු සාධක මොනවද කියලා. ඇත්තම කියනවා නම් පොඩි කාලේ ඉඳන් මම කිව්වා මට තිබ්බේ ඉංජිනේරු කීමේ ආසාව. ඒක ඇත්තම ආසාව. මම ඉංජිනේරු මම PCGT ආයතනයේ සම්බන්ධ වෙලා මට දැනගන්න ලැබුණේ මේකින් software engineer කියන වචනේ තමයි මගේ හිතට වැදුනේ. ඉතින් මම තීරණය කරා කොහොම හරි software engineer වෙනවා කියලා. ඒත් මාස 5ක් වැඩි කාලයක් තුළ මම මේ මෘදුකාංග නිෂ්පාදනය කරන මම ඒක වෙළඳපොළට දැම්මා. මගේ ක්ලයන්ට් මම ඒක බාර දුන්නා. බාර දුන්නාට පස්සේ මට යම් කිසි මුදලක් ලැබුණා. ඒකල තෘප්තියක්. මට හිතුණා මම සාමාන්‍ය ඉංජිනේරුවෙක්ට වඩා මට පුළුවන් මේක දිගටම කරන්න. මට පුළුවන් තව තවත් මේව නිෂ්පාදනය කරලා මෙයා තව තවත් වෙළඳපොළට දාන්න. වෙළඳපොළේ මේකට තව ඉඩක් තියෙනවා කියලා. ඉතින් මම ඒක තීරණය කරා. මම නොදැනුවත්වම මම නිකම්ම ව්‍යවසායක බවට පත් වුණා. ඇත්තටම ඒක හරියම ඒක කියන්න තේරෙන්නේ නැහැ. මේක හරියම සරලයි. මොකද කෙනෙක්ගේ බලාපොරොත්තුවක් කෙනෙක්ගේ ටාගට් එකක් එක්ක ඒ කෙනාගේ ජීවිතේ තව තවත් ඉස්සරහට යනකොට ඒ කෙනාගේ ටාගට් එක වෙනස් වීමක් නෙමෙයි ඒක තවත් දියුණු වීමක් බවට මම මේක දකිනවා. සාමාන්‍යයෙන් උපාධියක් ලබා ගන්න කෙනෙක් ඊළඟට ආණ්ඩුවේ රස්සාවක් ඉල්ලනවා. නමුත් රස්සාවක් ඉල්ලන වෙලුවට අනිත් අයට රස්සාවක් දෙන්න පුළුවන් විදිහේ ව්‍යවසායයක් වෙන්නට ඔබ උත්සාහ ගත්තා. අපි දැනගන්න කැමතියි ඔබ රැකියාවක් කරන වෙනුවට අනිත් අයට රැකියාවක් ලබා දෙන්නට පුළුවන් මට්ටමට ව්‍යවසායක කෙනෙකුට කටයුතු කරලා ඒ පිළිබඳ සාර්ථකත්වය ලබා ගන්න කොහොමද කියලා දැනගන්න. ඇත්තම කියනවා නම් කෙනෙක් විශ්වවිද්‍යාලයට යන්නේ වෙන මොකක්ද බලාපොරොත්තු වෙනව නෙමෙයි උපාධියක් බලාපොරොත්තු වෙනවා. මගේ බලාපොරොත්තු වුණේ උපාධිය සමග හොඳ රැකියාවක්. මම කැමති ආශයෙන් මම PCGT වල නියුතු වෙලා මාස 6ක් ගිහිල්ලා ඉවරලා මම software මෘදුකාංග නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ඒ අතරතුර මම විශ්වවිද්‍යාලයේ පාඨමාලාවක් හදාගෙන ගියා. කොහොම හරි මාසයක් දෙකක් යනකොට මට තේරුණා මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නීරස භාවයක්. මොකද ඒක මගේ ඒ වෙලාවේ තිබ්බ මගේ නිර්මාණ ශක්තිය සහ හැකියාවට ඒක ප්‍රමාණවත් වුණේ නැහැ. ඒක මට හිතුණා. ඉතින් මම තීරණය කරා මේ විශ්වවිද්‍යාල ගමන පොඩ්ඩක් අඩාල කරලා මේ PCGT හරහා තවදුරටත් මේ මෘදුකාංග නිෂ්පාදනයේ වෙළඳපොළ තවදුරටත් මම ඇතුළු වෙන්න. අනික මට තේරුණා කෙනෙක් ලබා ගන්න උපාධිය සහතිකයක් පමණයි. ඒත් මට දැන් තේරෙනවා කෙනෙක්ට ලබා ගන්න පුළුවන් ලොකු උපාධිය තමයි හැකියාව. මට ඒ හැකියාව මේ PCGT හරහා ලැබුණා. ඒක කෙනෙක්ට සාමාන්‍ය විශ්වවිද්‍යාලයකින් තියෙන මම කියන තියරික නිකන් සිද්ධාන්තමය අධ්‍යාපනයක් යටතේ ගන්න අමාරුයි. ඒක අපි ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව දා ගන්න ඕනේ. ඉතින් ඒ ප්‍රායෝගිකව දා ගන්න මට මේ PCGT වලින් අවස්ථාව ලැබුණා. නලින්ද අනිත් තරුණයන්ට වඩා ජීවිතේ වෙනස් තීරණයක් ගන්නවා. නලින්ද තමන්ගේම කියලා ආයතනයක් පටන් අරගෙන මෘදුකාංග සංවර්ධනය කරන්න පටන් ගත්තා. මේ මෘදුකාංග සංවර්ධනය කරමින් ඔහු වෙළඳපොළට අවතීර්ණය වෙද්දී ඔහු ජීවිතයේ විවිධ ගැටලු වලට මුහුණ දෙනවා. අභියෝග වලට මුහුණ දෙනවා. මෙතෙන්දී ඔබගේ ජීවිතයේදී ඒ ජීවිතය ජය ගන්න මොන වගේ ගැටලු වලට මුහුණ දුන්නාද? ඔබ මොන වගේ සාර්ථකත්වයක් නැති කරගත්තද කියලා දැනගන්න කැමතියි මේ PCGT නිවුස් සඳහා. PCGT කර ශිෂ්‍යෙක් විදිහට මට අවස්ථාවක් ලැබුණා බණ්ඩාරනායක අනුස්මරණ සම්මත ශාලාවේ පවත්වපු ප්‍රදර්ශනයක ITTS ආයතනයේ ප්‍රදර්ශන කුටියක මගේ මෘදුකාංගය අලෙවි කරන්න. ඉතින් ඒ අවස්ථාවේ මම ප්‍රයෝජන ගත්තා. මට ගිහින් මුණ ගැහුණා විනෝර ඩිස්ට්‍රිබියුටර්ස් බලංගොඩ විනෝර ඩිස්ට්‍රිබියුටර්ස් කියන ආයතනයේ අධ්‍යක්ෂතුමා ඒ වෙලාවේ මම ප්‍රදර්ශනය කරමින් සිටපු ඒ මෘදුකාංගය එයා පරීක්ෂා කරලා බලලා එයා තීරණය කරා
එයාගේ ව්‍යාපාරය සඳහා අවශ්‍ය payroll system එක මම ලව්ව නිෂ්පාදනය කරගන්න. ඉතින් එයා මගෙන් අහුවා මම එකඟ වුණා. ඊට පස්සේ මම ඒක ඉතාමත් කෙටි කාලයක් තුළ මාස දෙකක් වෙන කෙටි කාලයක් තුළ මම මේ මෘදුකාංග නිෂ්පාදනය කරලා අපිට බාර දුන්නා. ඔහු ඒ සෑහෙන තෘප්තියටපත් වුණා. කොච්චර තෘප්තියටපත් වුණාද කියනවා නම් ඔහු ළඟ ඒ වෙන විටත් එයා පාවිච්චි කරමින් සිටියා accounting system එකක්. ඒ accounting system එක උට හඳුන්වලා දෙන්නේ AIMS computers කියන ආයතනය. ඉතාමත් විශාල ආයතනයක්. ඔහු ඒ තෘප්තිමත් භාවය ඔස්සේ මට AIMS computers කියන ආයතනය හඳුන්වලා දුන්නා. මම ඒ හඳුන්වලා දීමත් සමග මගේ ජීවිතේ තව සංස්ථානයක්. මගේ ජීවිතේ තම විශාල පින්මක් මම පැන්නා. මට පුළුවන් වුණා AIMS computers කියන විශාල ආයතනය සමග සහයෝගය කටයුතු කරන්න. ඉතින් ඒ සහයෝගී කටයුතු කරන මූලාරම්භයක් විදියට මට හම්බුණා ඒගොල්ලන්ගේ පාරිභෝගිකයන්ගේ විශ්ව කණ්ඩායමක්. මම මේ විශ්ව කණ්ඩායම මට පුළුවන් වුණා මම විශ්ව කණ්ඩායමකට මගේ මුළු මෘදුකාංගය හඳුන්වලා දීලා ඔවුන්ට ආරි කරලා මට පුළුවන් වුණා ලක්ෂ 4කමාරක් වුණා ආදායම් ලබා ගන්න. මගේ ඊළඟ ඉලක්කය වන්නේ ඒ වුන් සමග ඒ පවත්වාගත් විශ්වාසය තවදුරටත් පවත්වා ගනිමින් ඒ ලබාගත් අත්දැකීම් ප්‍රයෝජනට ගනිමින් තවත් ආයතන සමග සම්බන්ධ වෙමින් ලබන අවුරුද්දේ ලක්ෂ 20ක ආදායමක් ලබා ගන්න. අද PCJT නිවුස් තුලින් අපි හමුුනේ නලින්ද සම්පත් රණවීර තරුණ මහත්මයා. ඔහුට පුළුවන්කමක් ලැබුණා ශ්‍රී ලංකාවේ අනිත් තරුණයෙක් එක සංසන්දනය කළ බලද්දී තමන්ගේ ජීවිතය ජයගන්න. ඒ සඳහා ඔහුට උපයෝගී වුණා PCJT වැඩසටහන. ඔබ දන්න විදිහට ශ්‍රී ලංකාවේ තියෙන පරිගණක වැඩසටහන් අතරින් ප්‍රමුඛ වැඩසටහනක් PCJT වැඩසටහන. ඉතින් අපි ඔබට සුබපතන ගමන් ශ්‍රී ලාංකික තරුණයින්ට කැමැති ආරාධනා කරන්නට නලින්ද සම්පත් වගේ PCJT වැඩසටහන අධ්‍යයනය කළා ඔබේ අනාගත ජීවිතය සාර්ථක කරගන්න කටයුතු කරන්න කියලා. බොහොමත්ම ස්තුතියි.